හලෝ ට්‍රේඩර්ස්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඇනලයිස් එකක් කරන්නේ නැතුව ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරලා හරියටම එන්ට්‍රි එකක් ගන්න කොහොමද? එහෙම නැත්නම් එන්ට්‍රි එකක් ගන්න ඕන තැනින් සිග්නල් එකක් දෙන ඉන්ඩිකේටර් එකක් ගැන කියන තමයි අද මම ආවේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි අර ඔන්න ට්‍රේඩින් විව් එක ඕපන් කරගත්තා. ඊට පස්සේ අපි ඉන්ඩිකේටර්ස් වලට යන්න ඕන. ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා අපි සර්ච් කරගන්න ඕන pivot point, high low and miss reversal levels algo කියන එක තමයි අපි සර්ච් කරගන්න ඕන. ඉතින් ඔන්න මම සර්ච් කරගන්නවා. ඉතින් PIVOT pivot points high කියලා ගහපු ගමන් ඔන්න ඔයාලට ඉන්ඩිකේටර් එක එනවා. හරිද? ඉතින් ඔන්න high low and miss reversal levels algo. හරිද? ඉතින් මේ ඉන්ඩිකේටර් එක ඔන්න සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ඔන්න මාකට් එකේ තියෙන මූවමන්ට් එක. එහෙම නැත්නම් මාකට් එක මොන පැත්තටද යන්නේ ඈ. එතකොට කොතනින්ද එන්ට්‍රි එක පටන් ගන්න කියන එක ගැන එයාලා පොඩි සිග්නල් එකක් දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් දීපු සිග්නල්ස්. හරිද? එතකොට ඔන්න සාමාන්‍යයෙන් එක සිග්නල් එකකින් 100ට 200 100ට 100 කියන මට්ටමට අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් මෙතනින් එන්ට්‍රි එකක් අරන් තිබුණා නම් ඕල් ටාගට් හිට් වෙනකොට මාකට් එක 110ක් ලෙවරේජ් කරලා තියෙනවා නම් මේ වෙනකොට 730ක්. ඒ කියන්නේ හරි ගන්න. ඉතින් ඔය වගේ ඉන්ඩිකේටර්ස් ඕනතරම් මේ වෙනකොට ට්‍රේඩින් විව් එකේ තියෙනවා. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් ගැන හරියට එන්ට්‍රි එකක් ගන්න තැන ගැන ඇනලයිස් කරන්නේ නැතුව හරියටම එන්ට්‍රි එකක් ගන්න පුළුවන් තැන් ගැන දැනගන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් දෙන්න. ඒ වගේම ට්‍රේඩින් ගැන හරියටම ඔයාලත් ඉගෙන ගන්න ඕන නම් දාන්න මට මෙසේජ් එකක් ට්‍රේඩින් ගැන හැම විස්තරයක්ම මම ඔයාලට දෙන්නම්. එහෙනම් සුබ දවසක්.